සවුන් එකේදී හායි කියන්න. හායි. ෂූට් එකට ගියා. Hi, welcome to my YouTube channel Dinu Vlogs. ඉතින් කොහමද ඔයාලට? ගොඩේ කාලෙකින් වීඩියෝස් අරන් ආවේ නෑ නේද මම? අවුවනේ මගේ පොඩි පෞද්ගලික ප්‍රශ්න වගේක් නිසා මට පහුගිය ටිකේම වීඩියෝස් අරන් එන්න බැරි වුණා ඔයාලට. ඉතින් මට හිතුණා ආයෙත් ඔයාලට වීඩියෝ එකක් ගේන්නානේ කියලා. මේ කොහෙද කියලා දන්නවද? මේ හරිම ලස්සන ගමක්. මට ඒ ගමට ගියාම වීඩියෝස් ටිකක් අරගෙන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණා. ඇත්තටම කිව්වොත් මම මීට කලින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්ත වීඩියෝ එකක් හදන්න. හැබැයි මට හිතුණා ඒ වීඩියෝ එකට කලින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා ඒ වීඩියෝ එකට කලින් මම මේ වීඩියෝ එක වොයිස් කරනවා. මේ තියෙන්නේ කුරුණෑගල තියෙන ලස්සන ගමක්. මහව කියවම අහලා ඇති. මහව කියන ගම තමයි මේ. හරිම ලස්සනයි ළමයි. ගමක තියෙන්න ඕන හැමදේම අඩුවක් නැතුව හරිම ලස්සනට පිහිටලා තියෙනවා. ඔව් ආවෙන්න බා කොහොමද සවුන් එකේදී හායි කියන්න. හායි. ෂූට් එකට ගියා. හායි. යාම අපි වහන දාලා තිබුණේ මේ වගේ ගියා. හරිද? අයියා. හායි කියන්න. දාන්න පාවට. මට ලැජ්ජයි මටත් ලැජ්ජයි ඕනවා. TikTok නම් දාන්න බම්. ඉතින් අන්නහම තමයි අපි සතුටින් දවස පටන් ගන්නෙ. බලේ ජව ශක්තිය ෂූටින් යන්න. මේ අපි කැලෑමල් කඩාගෙන මොකද කරන්නේ? බර්ත්ඩේ එකක් තිබුණා. ඉතින් අපි යාට ලස්සන මල් පොකි එකක් හැදුවා. කැලෑමල් වලින්. කැලෑමල් කියලා නෑ. ඒවත් ලස්සන මල්නේ. වෙනසක් නෑ. natural flowers නේ. ඉතින් අපි ලස්සන මල් පොකි එකක් හැදුවා. මේ කොහෙද මේ යන්නේ? මේ අපි යන්නේ ලොකේෂන් එකට. අපි යනවා මේ ගුරුපාර දිගේ. මාට ලොකේෂන් එක පෙන්නන්න. ඇත්තටම කිව්වොත් ඒ ලොකේෂන් එකට යන පාර කැලෑ වෙලා තිබුණේ. ඒ කියන්නේ ඒ ගුරුපාරත් කැලෑ වෙලා වැහිලා තිබුණේ. ඒ මොකද කියලා ඔයාලට තේරෙයි දිගටම වීඩියෝ එක බලුවොත්. මේ තියෙන ලොකේෂන් එක අන්නක තමයි ළමයි ලොකේෂන් එක. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මොකද්ද ඩ්‍රාමික කියලා. මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඉස්සරහට බලා ගන්නකො මොකද්ද ඩ්‍රාමික කියලා. ඉතින් එන්න ලොකේෂන් එක පෙන්නන්න මම. ඒක ළමයි පාළුවට ගියපු ගෙයක්. අවුරුදු ගාණක් තිස්සේ පාළුවට ගියපු ගෙයක් තමයි මේ. ඔයාලට ඉතින් දැක්ක මේක පේනවනේ. අපි ගේ ඇතුළ බලන්න යමුද? එනවද? එන්නකො පෙන්නන්න. මේ තියෙන ගේ ඇතුළ එක කාමරයක්. හරිද ළමයි? ඒ ගෙදර කාමර ගොඩාක් තියෙනවා. දැක්කනේ අර වවුල්ලෝ ජරා කරලා එක ඇත්තම වවුලොන්ගේ රාජධානියක් කියලා ඒ ගෙදර. ඉතින් පාළුවට ගිහලා කිසිම කෙනෙක් නැහනේ. ඉතින් වවුල්ලෝ තමයි ඒ ගෙදර ඉන්නේ. ඔය තව කාමරයක්. ඔතනින් ගියාම මෙතන තව කාමරයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේක බලන්නකො ළමයි. වොෂ්රූම් එක. අම්මෝ හරිම හොල්මන් පාටයි නේද? හොල්මන් සීන් එකක් ෂූට් කරන්න නම් මරු එතන. ඔය තියෙනවා තව කාමරයක්. එතනින් ඉවරයි. ඒ ගේ ඇතුළේ ඉන්න බෑ. ඇත්තටම බය හිතෙනවා. හොල්මන් පාටයි. මේ බිස්කට් කනවද ඔයා? මට ඒ අතරේ යාළුවෙකුත් හම්බුණානේ. බලන්නකෝ. ෂෝ යාළුවෙක්. මම එයාට ඉතින් බිස්කට් එකක් දුන්නා. එයාත් බඩගින්න ඉඳලා තියෙන බලන්නකෝ කන හැටි. මම ඉතින් ඒකත් වීඩියෝ කරගත්තා. යාළුවට පෙන්නන්න.
හරිම හුරතල් නේද ළමයි ඒ බව්ව. බලන්නකෝ. හයි හයි කොයිද ඉඳ ගන්න? ඉඳ ගන්නකෝ. good bye. දැන් හායි එකක්ද? ඉඳ ගන්න කිව්වා මෙයා ඉඳගත්තා. කියන දේ අහන බවුවෙක් නේද? මේ ලොකේෂන් එකෙන් අපි පාරට ආවම ඒ පාර තියෙන විදිය පේනවනේ ගස් හරිම ලස්සන ගස් කොළන් නේද ළමයි. ඒ කියන්නේ හරි අමුතුම වයිබ් එකක් තියෙන්නේ. ඒක ඉතින් කුරුණෑගල පැත්තේ වයිබ් එක අමුතුම එකක් නේ. එක ලංකාවේ එක පැතිවල එක වයිබ් නේ තියෙන්නේ. ඉතින් බලන්නකො ලස්සන ඈතින් කඳු පේලියක් පේනවා. එතකොට කුඹුර පේනවා. හරිම ලස්සනයි නේද? අන්න ඉන්නවා. මොකෙද්ද එළදෙනක්ද? මං හිතන්නේ එළදෙනක්. මේක බලන්නකො ළමයි. මම හරිම ආස කරන දර්ශනයක් තමයි මේක. එක පැත්තකින් වෙල, එක පැත්තකින් කුඹුර, එක පැත්තකින් වැව, එතකොට මැදින් තියෙන ගුරු පාර අයින තියෙන ලොකු ගස්. ඒ වයිබ් එක මරු. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි ළමයි. ඩ්‍රාමා එක ටෙලිකාස්ට් කරන් බලන්න කියලා මතක් කරනවා ආදරෙන්. Thank you for watching. Bye. මම subscribe කරන්න.